ඔය අදත් එකතු වෙලා ඉන්නේ SLමකෝ YouTube channel එකකින් ගෙනාවු තවත් වීඩියෝ එකකින්. අද මම මේ වීඩියෝ එකකින් ගෙනාව ඔයාගේ ෆෝන් එක හොරෙන් කවුරු හරි ගන්න හැදුවොත් දැනගන්න පුළුවන් සුපිරි ඇප් එකක් ගැන. ඔයාලට මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඔයා මුලින්ම Play Store app එක open කරගන්න ඕනේ. open කරගෙන ඔයගොල්ලෝ search bar එකේ ගහගන්න ඕනේ. Don't touch my phone කියලා. ඔයාට බලා ගන්න පුළුවන් 2026 කියලා බැජ් එක ගහපු Don't touch my phone alarm කියලා එකක් තියෙනවා. ඒක ඔයාට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මම ඒකෙන් තමයි ඔයගොල්ලන්ට දවසේ වීඩියෝ එක පෙන්නන්නේ. ඔයාට ඒකට ඕපන් කරගන්න ඕනේ. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ කොළ පාට පසුබිමක් බලා ගන්න පුළුවන්. ඕපන් වුණාට පස්සේ ඔයාට එනවා let start කියලා. ඒක එකපාරට ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ කතිර මාක් එක දීලා ඒක කට් කරගන්න ඕනේ. කට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම තැන. මේ තැනින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් ඔයාට ඇහෙන්න ඕනේ එලාම් සවුන්ඩ් එක තියෙන්නේ. එලාම් සවුන්ඩ් එක ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන්. මම ඒක 150ට විතර දා ගන්නවා. ඔයාට මේකෙන් ඕන නම් ඇහෙන්න ඕන සද්ද හදා ගන්නත් පුළුවන්. දැන් ඔයා මේක ඇක්ටිවේට් කරාට පස්සේ ඔයගොල්ලෝ තප්පර 5ක කාලයක් යනවා. මම ඒ තප්පර 5ක කාලය යනකොට මම මගේ ෆෝන් එක ඕෆ් කරනවා. ඕෆ් කරලා පැත්තකින් තප්පර 3ක් විතර තියෙනවා. දැන් මං තිබ්බට පස්සේ මං දැන් ඕම් ෆෝන් එක අල්ලනවා. ෆෝන් එක ඇල්ලුවට පස්සේ පොලිස් සවුන්ඩ් එක ඇහෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒකට ඔයාගේ ෆෝන් එකේ ලොක් එක ඇරලා එතනට ගිහිල්ලා ස්ටොප් කියන එක දෙන්න ඕනේ. ඔයගලන්ට ඕන නම් ලොක් දැන් ඇහෙන සද්දේ ලොක් එකකින් මේ ස්ටොප් කරන්න විදියකුත් පුළුවන්. මෙතන පින් කියන එක ඔයගොල්ලෝ ඒ පින් එක ඇක්ටිව් කරගන්න ඕනේ. ඒකලට මෙන්න මෙතනින් අංක 4ක පාස්වර්ඩ් එකක් ගහන්න ඕනේ. මම 1 4ක් ගහනවා. දැන් ඔයා මේක ඇක්ටිවේට් කරන්න ෆෝන් එක ඔෆ් කරලා තියන්න. දැන් ඔයාට ෆෝන් එක අතට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් පොලිස් සවුන්ඩ් එක අහගන්න. ලොක් එක ගහගෙන මේකට ස්ටොප් කියන එක දුන්නට පස්සේ මෙතන පින් එක ඉල්ලනවා. ඔයා ගහගත්ත පින් එක මෙතනින් ගහුවාම මේක නිකම්ම ස්ටොප් වෙනවා. අට මේකෙන් සවුන්ඩ් වැඩි කරගන්න පුළුවන් ඇති තරම්. මම අද ගෙනාව වීඩියෝ එක ඔයාලට වටිනා නම් වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක බලන්න තව අයට share කරන්න. මම අද ගෙනාව වීඩියෝ එකේ තේරෙන දේවල් ඔයාලට තියෙනවා මට කමෙන්ට් කරලා මගෙන් අහන්න පුළුවන්. මේ වීඩියෝ එක බලපු ඔයාලට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.